මේ පුංචි දම් මිශ්‍ර නිල් පැහැයෙන් යුතු මල දැකපු ෂණයෙන් ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ බිනර ශාකය කියලා. නමුත් අපේ රටට ආවේනික බිනර කුලයේ උපවිශේෂ 8ක් විතර අපේ රටේ තියෙනවා. ඒ හැම ශාකයක්ම මේ වෙනකොට වඳ වී යාමේ දැඩි තර්ජනයකට මුහුණ දීලා තියෙන ශාක විශේෂයක් විදියට හඳුන්වලා තියෙනවා. මට මේ ශාකයේ විද්‍යාත්මක නම නම් මේ වෙලාවේ මතක නැහැ, උඩින් දාන්නම්. ඉතින් මේ පැලේ නම් මට ලැබුණේ තේ පැල තවානක පැකට් එකක තිබිලා මාමා කෙනෙක් දුන්න නිසා ගෙනාවා. ඉතින් ඒ නිසා මේ විදිහට පැකට් එක හෝ පෝච්චි එක අපි මේ වගේ ශාකයක් ආවේනික පරිසර පද්ධතියෙන් ගෙනල්ලා හැදුවට මං හිතන්නේ මේක සාර්ථක ක්‍රමවේදයක් කියලා. අනිවාර්යයෙන්ම මෙයා මැරෙනවා. ඉතින් මේ තේපල තවාණයෙන් ඉවත් කරන්න තිබුණු පැලයක් නිසා තමයි මම ගෙනාවේ. ඉතින් මේ වෙද්දි අපේ රටේ සුදු පාට මම හිතන විදිහට බිනර විශේෂ දෙකක් තියෙනවා. ඒ වගේම ලා දම් නිල් මිශ්‍ර පැහැයෙන් ක්‍රමයෙන් හැරියා යන උපවිශේෂ 6ක් තියෙනවා. ඒ අතරින් මම හිතන්නේ මෑතකදී නාවුල ප්‍රදේශයේ එක් ගමකට පමණක් ආවේනික බිනර විශේෂයක් හොයාගෙන තියෙනවා. කොහොම වුණත් අපේ රටේ සිදුවන පරිසර විනාශය වගේම වල්නාශක භාවිතය, මේ පරිසරයේ සිදුවන වෙනස්කම් වගේම මේ ශාකයේ කොටස් පුච්චා දැමීම වගේම මම දැකලා තියෙනවා නකල්ස් එහෙම ඇවිදිද්දි අපේ අය මේ පැල ගලවනවා. ඉතින් ඒක ලොකු වැරද්දක්. නීතියෙන්මුත් මම හිතන්නේ සංරක්ෂිත ශාකයක් විදිහට තමයි බිනර අපේ රටේ හඳුන්වන්නේ. ඉතින් මේ වගේ ශාකයේ ආවේනික පරිසර පද්ධතියෙන් ගලවගෙන යන එක නීතියෙන් ලොකු වැරද්දක්. මම හිතන්නේ හිරේ දාන්න උනත් පුළුවන්. ඉතින් මේ නීතියට වඩා අපේ යුතුයකමක් වෙන්න ඕන මේ ශාක ආරක්ෂා කර ගැනීම. ඉතින් මේ වෙද්දි මේ ශාකයේ යම් කොටස් මම හිතන්නේ වෙන රටකට ජාන මංකොල්ලේ හරහා ගිහින් එයාලත් මේ වෙද්දි බිනර විශේෂයක් හෝ තව උපවිශේෂයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ වෙද්දි මේ ශාකය දැඩි